ජගත් කෙලිබිම රනින් බබලවන විට ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ශ්‍රී ලාංකීය ජාතික දජය සප්ත මහා සාගරයෙන් එහා විදේශීය ක්‍රීඩා පිටිවෙල ලෙලදෙන්නට පටන් ගත්තා. කාය වර්ධනය ඔස්සේ ලක් මාතාවට ගෞරවය ආඩම්බරය රැගෙන එන්නට මේ ආදරණීය නිහතමානී ක්‍රීඩකයාට හැකියාව ලැබුණා. ඒ අවසරයෙන් ක්‍රමානුකූලව ගොඩනැගුණු ඔහු වර්තමානයේ ශ්‍රී ලංකා කාය වර්ධන හා ශරීර යෝග්‍යතා සම්මේලනයේ උපසභාපති ධූරය දක්වා පැමිණියා. අද ඔබ සියලු දෙනාම රැඳුණු මසල් මේනියා මොඩලින් ෂෝ Top 20 bodybuilding show වැඩසටහන යටතේ ඔබ අතරට ශක්තිමත් මාංශ පේශී ප්‍රදර්ශනය සමගින් එකතු වන ලෝක කාය වර්ධන රම් පදක්කම් සූරී ප්‍රසන්න පීරිස්හඩ හොඳ පුලසනාදයක් ලබා දෙමු. හයියෙන් සියලු දෙනාම ඔබටයි අවස්ථාව.
Mara. WrestleMania bodybuilding show මීලකට එකතු වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ AB සමරසිංහ මීළඟ ආරාධනය ශ්‍රී ලංකා යුද හමුදාවේ KPN ගුණසේකර නිරූපණය ශ්‍රී ලංකා යුද හමුදාවේ JMCP ප්‍රේමතිලක මීළඟ ආරාධනය ශ්‍රී ලංකා යුද හමුදාවේ HVM පතිරණ මීළඟ නිරූපණය ශ්‍රී ලංකා යුද හමුදාවේ M නිලංග කුමාර ඊළඟ නිරූපණය ශ්‍රී ලංකා යුද හමුදාවේ TNUK තෙන්නකෝන් මීළඟ නිරූපණය සඳහා ආරාධනය සුපර් බාබෙල් වත්තල ක්‍රීඩා සමාජයේ ගිතේන්ද්‍ර පෙරේරා මීළඟ නිරූපණය කැලණිය අයන් ආම් ජිම් ක්‍රීඩා සමාජයේ උපුල් තුෂාර රත්නායක මීළඟ නිරූපණය ශ්‍රී ලංකා නාවික හමුදාව M පෙරේරා ආරාධනය ශ්‍රී ලංකා නාවික හමුදාවේ BAS ප්‍රසන්න
මීළඟ නිරූපණය ශ්‍රී ලංකා නාවික හමුදාවේ WTC Dias. මීළඟ නිරූපණය ශ්‍රී ලංකා නාවික හමුදාවේ NBAM නාමරත්න. මීළඟ නිරූපණය ශ්‍රී ලංකා නාවික හමුදාවේ KK දුෂාන්ත. විලගාරාධනය වික්ටෝරියා ජිම් ක්‍රීඩා සමාජයේ MSM රෆීස්. ඊළඟ නිරූපණය මසල් පවර් ෆිට්නස් ක්‍රීඩා සමාජයේ අසංක නන්දන. මහනුවර සෝලිඩ් ෆිට්නස් ක්‍රීඩා සමාජයේ KS නන්දන්. ශ්‍රී ලංකා කායවර්ධනා ශරීර යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන টොප් 20 තරගය අපි යලිත් ඔබ අතර රැගෙන ඒමටයි සූදානම. අපේ ප්‍රවීණ විනිසුරු මඩුල්ල අසුන්ගෙන රැඳී සිටියේදී මෙතන සිට තරගය මෙහෙවීම සඳහා වේදිකා විනිසුරු HMRK ජයසුන්දර හටයි අවස්ථාව. මෙම තරගය සඳහා තරගකරුවන් 65ක් ඊට වැඩි ප්‍රමාණයක් සහභාගී වුණා. එයින් අපි තරගකරුවන් 20ක් පමණයි අද මේ අවසන් වටේ සඳහා තෝරාගනු ලබන්නේ. ඉතින් අපි තරගකරුවන් වේදිකාවට කැඳවමු. අංක 6 GGU විජේසූරිය ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, අංක 8 PM සුරේෂ් කරුණාතිලක ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, අංක 19 CNP RIS RNC ෆිට්නස්, අංක 21 RMS උදය කුමාර උදා හමුදා ක්‍රීඩා සමාජය, අංක 22 KV සමරසිංහ උදා හමුදා ක්‍රීඩා සමාජය, අංක 23 KPN ගුණසේකර උදා හමුදා ක්‍රීඩා සමාජය, අංක 24 IMCP ප්‍රේමතිලක උදා හමුදා ක්‍රීඩා සමාජය, අංක 25 HPM පදිරණ උදා හමුදා ක්‍රීඩා සමාජය, අංක 26 M ශ්‍රී ලංකා කුමාර උදා හමුදා ක්‍රීඩා සමාජය, අංක 27 TNUK තෙන්නකෝන් උදා හමුදා ක්‍රීඩා සමාජය, අංක 28 විජේන්ද්‍ර පෙරේරා සුපර් බාබේ ක්‍රීඩා සමාජයේ වත්තල, අංක 35 උපුල්තුෂාර රත්නායක අයන්නම් ක්‍රීඩා සමාජයේ කැලණිය, අංක 36 AM පෙරේරා නාවික හමුදා ක්‍රීඩා සමාජය, අංක 38 PS ප්‍රසන්න නාවික හමුදා ක්‍රීඩා සමාජය, අංක 41 WTC Dias නාවික හමුදා ක්‍රීඩා සමාජය, අංක 45 NBAM නාමරත්න නාවික හමුදා ක්‍රීඩා සමාජය, අංක 49 KK දුෂාන්ත නාවික හමුදා ක්‍රීඩා සමාජය, අංක 52 UNB හේමචන්ද්‍ර නාවික හමුදා ක්‍රීඩා සමාජය,
අංක 55 අසංක නන්දන බසල්පා ෆිට්නස් ක්‍රීඩා සමාජය. අංක 56 කේ.එස්. නන්දන් සොලිඩ් ෆිට්නස් ක්‍රීඩා සමාජය නුවර. හොඳයි. තරගවරම් 20 දෙනා.
ජයවා තරඟවලට පුරුසන්න ස්තුතියි. අපිට ගමයි අපි টොප් 20 අද දවසේ පැවැත්වුණු තරගයේ දක්ෂයන් අතරින් අතිදක්ෂයින් සොයාගෙන යන ගමනේ සියලු දෙනා වෙනුවෙන් සහතිකපත්‍ර සහ ජය සංකේත පිරිනැමීමටයි සූදානම් වන්නේ. ඔබ සියලු දෙනා රැඳුණු මේ මොහොතේ අපි අද දවසේ ආරාධිත අමුත්තන් වේදිකාවට එක්ව සිටියේදී ආරාධනය පළමු සහතිකපත් ලබන්නට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරගයේ 20 වෙනි ස්ථානයේ ජයග්‍රහණය කරන්නේ අංක 8 පී.එම්. සුරේෂ් කරුණාතිලක. හොඳයි තරගයේ টොප් 20 තරගයේ 19 වෙනි ස්ථානය ජයග්‍රහණය හිමි කරගන්නේ RNC ෆිට්නස් ක්‍රීඩා සමාජයේ අංක 19 CN පීරිස්. අත්පොලස නාදයක් ලබා දෙමු සමස්ත ප්‍රේක්ෂක හිතවතුනි. ලංකාවේ කාය වර්ධන ක්‍රීඩා බෝසවා තබන්නටයි අද මෙවැනි අවස්ථාවක් උදා කරගනු ලැබුවේ. දහඅට වන ස්ථානය ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජයේ අංක 49 KK දුෂාන්ත. 17 වෙනි ස්ථානය ජයග්‍රහණය කරන්නේ රුපියල් 5000ක මූල්‍ය ත්‍යාගය හිමි වෙනවා. අපි 20 වෙනි ස්ථානයේ සිට 16 වෙනි ස්ථානය දක්වා. 17 වෙනි ස්ථානයේ ජයග්‍රහණය කරන්නේ අයන් ආම් ජිම් කැලණිය ක්‍රීඩා සමාජයේ උපුල් තුෂාර රත්නායක. දාසවන ස්ථානය ජයග්‍රහණය කරන්නේ টොප් 20 තරගයේ රුපියල් 5000ක මූල්‍ය ත්‍යාගයක් සමගින් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ අංක 6 GGU විජේ සූරිය. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate තරගයේ 15 වෙනි ස්ථානය ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයේ තරගාංක 25 SVM පතිරණ රුපියල් 7500ක මූල්‍ය ත්‍යාගයෙන් සමග පොදා පුරසනාදයක් ලබා දෙමු. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. තරගයේ 14 වෙනි ස්ථානය ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජයේ තරගාංක 36 AM පෙරේරා රුපියල් 7500ක මූල්‍ය ත්‍යාගයක් දිනා ගන්නවා. mysterious because you hide behind a fake exterior. Inferior, you know I'll always be a bit superior. Get off of me, this ain't no humble brag. I want you to hear words, you can say them back. I want you to feel free from the chains that last, and to believe in what you got, it was built to last, yeah. Now that I've been put through hell, I never got තරගයේ 13 වෙනි ස්ථානය දිනා ගනු ලබන්නේ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයේ තරගාංක 22 AB සමරසිංහ රුපියල් 7500ක මූල්‍ය ත්‍යාගයක් තිබෙනවා. ඊළඟ ආරාධනය টොප් 20 තරගයේ 12 වෙනි ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ තරගාංක 45 NBA නාමරත්න රුපියල් 7500ක මූල්‍ය ත්‍යාගයක් සමග වටිනා සහතිකයක් පිරිනැමෙනවා. ඊළඟට টොප් 20 තරගයේ 11 වෙනි ස්ථානය දිනා ගනු ලබන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අංක 52 UNB හේමචන්ද රුපියල් 7500ක මූල්‍ය ත්‍යාගයක් සමගින් සහතිකපත් ලබා ගන්න අවස්ථාව. Now that I've been put through hell, I never got anyone's help. I had to do it all myself. I don't
never slow up. හොඳයි No, I don't take shit. පිළිතුරේ I got no සමගින් love අපේ for the ගෞරවනීය fake ස්තුතිය people who play වේදිකාවට tough. එකතු වුණු සියලුම Always show up. සම්භාවනීය Niggas අමුත්තන්ට fake it. අපේ ස්තුතිය පිරිනමමින් No, I අපි don't take මේ shit. මොහොතේ I got no love ක්‍රීඩකයන්ට for the සුබ fake පැතුම් niggas එකතු who කරන wanna ලබනවා. play ඊට tough. අනතුරුව Wanna hate මීළඟ me. සහතිකපත් සඳහනේ සහ ජය සංකේත පිරිනැමීම සඳහා අපි ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා වෛද්‍ය ජයන්ත කබ්‍රාල් මහත්මයාට එවැගේම තිලක් වීරසිංහ මහත්මයාට මිල්රොයි පෙරේරා මහත්මයාට එවැගේම ශ්‍රී ලංකා කායවර්ධනා ශරීර යෝග්‍යතා සම්මේලන ලේකම් නිහාල් වීරතුංග මහත්මයාට එවැගේම ශ්‍රී ලංකා කායවර්ධනා ශරීර යෝග්‍යතා සම්මේලනයේ උපසභාපති සම්මේ ජයවර්ධන මහත්මයාට ව්‍යාපාරික දිනුක හේරත් මහත්මයාට එවැගේම ක්‍රිස්ටින් රෙස්ට් අධිපති කබ්‍රාල් මහත්මයාට එවැගේම ශ්‍රී ලංකා කායවර්ධනා ශරීර යෝග්‍යතා සම්මේලනය වෙනුවෙන් චින්තක රංගජීව නාලක වීරසිංහ සුනිල් ජයන්ත රොෂාන් ෆෙඩරික් අමිල නිශාන්ත ජගත් සුසන්ත එවැගේම කේ.සී. තුෂාර සහ වසන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ටත් අපි ආරාධනා කර සිටිනවා රනිල් සම්පත් මහත්මයාත් සමගින් එන්න වේදිකාවට අපි මීළඟ ජය සංකේත පිරිනැමීමටයි සූදානම්. හොඳයි අපි ඒ අනුව ආරාධනයේ top 20 තරගයේ දසවන ස්ථානය දිනාගන්නේ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරගාංක 24 IMCP ප්‍රේම තිලක රුපියල් දසදහසක මූල්‍ය ත්‍යාගයක් මේ මොහොතේ හිමි කර ගන්නවා අද දවසේ තරගයේ වෙනුවෙන්. මසල් මේනියා බොඩි බිල්ඩින් top 20 තරගයේ අද දවසේ 9 වෙනි ස්ථානය ජයග්‍රහණය කරන්නේ තරගාංක 55 මසල් පවර් ෆිට්නස් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් අසංක නන්දන රුපියල් දසදහසක මූල්‍ය ත්‍යාගයක් අද දවසේ හිමි වෙනවා. සියලු දෙනාගේ ආශිර්වාදයන් තුල සහතික පත්‍ර ලබා ගන්න අවස්ථාව top 20 තරගයේ කැලණියේ සිට ශ්‍රී ලංකා කායවර්ධන ඉතිහාසයේ නවමු මුහුණුවරක් ලබා දෙමින් පවත්වද්දී 8 වෙනි ස්ථානය ජයග්‍රහණය කරන්නේ සුපර් බාබෙල් වත්තල ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් අංක 28 දිලේන්ද්‍ර පෙරේරා ගීතේන්ද්‍ර පෙරේරා ජයග්‍රහණය හිමි කර ගන්නවා. රුපියල් දසදහසක මූල්‍ය ත්‍යාගයක් හිමි වෙනවා. top 20 තරගය 2017 තරගයේ 6 වෙනි ස්ථානය ජයග්‍රහණය හිමි කරගන්නේ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයේ අංක 27 TNUK තෙන්නකෝන් රුපියල් දසදහසක මූල්‍ය ත්‍යාගයක් හිමි කර ගන්නවා. ක්‍රීඩාලෝලේ හිතවතුනි ශ්‍රී ලංකාවේ කායවර්ධන ඉතිහාසයේ සංදර්ශන වේදිකාව තුල නාමු වෙනසක් ඇති කරමින් පවත්වනු මේ තරගයේදී අපේ ජයග්‍රාහකයින් සඳහා තිලන ප්‍රධාන එකතු වුණු සියලුම ආරාධිත අමුත්තන්ට අපේ ගෞරවය සහ ස්තුතිය පිරිනමමින් ක්‍රීඩකයන්ට සුබ පැතුම් එකතු කරන ලබනවා. හොඳයි ඔබ වෙතුවක් වෙලා බලා සිටි මේ මසල් මේනියා මොඩලින් ෂෝ and ඒ වගේම top 20 තරගයේ අද දවසේ අවසන් ජයග්‍රාහකය තිලන ප්‍රධානය සඳහා සූදානම අප සමග එකතු වුණු සම්භාවනීය ආරාධිත අමුත්තන්ට අපේ ගෞරවය සහ ස්තුතිය පිරිනමනවා. හොඳයි අපි මීළඟට සූදානම අපි තාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා අද දවසේ අවසන් ජයග්‍රාහකයින් සඳහා තිලින ප්‍රධානය සිදු කිරීමට අප සමග එකතු වුණු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මැතිතුමන්ට වේදිකාවට එවැගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තිලක් පනාගොඩ මැතිතුමන්ට එවැගේම අද දවසේ මේ තරගය සංවිධානය කිරීමේදී පූර්ණ දායකත්වය ලබා දෙමින් කායවර්ධන ක්‍රීඩාව යලි යලි මාතෘ භූමිය තුල ඔසවා තබන්නට සුවිශාල මෙහෙවරක් ඉටු කර
කැලණිය ප්‍රාදේශීය සභාවේ වත්මන් ගරු ලේකම්තුමන් එවැගේම ආසියාතික කායවර්ධන සම්මේලනයේ විධායක නිලධාරී දේශමාන්‍ය ආචාර්ය කේච් කපිල කුමාර මැතිතුමන්ට එවැගේම මෙහි සංවිධාන කටයුතු වලදී අපත් සමග එකතු වුණු සංජය ධනුෂ්ක සුදත් රෝහිත චතුර කාවින්ද සමිත රොඩ්රිගෝ එවැගේම අර්ජුන රොෂාන් නාලක සහ රංගනාත් එවැගේම ශ්‍රී ලංකා කායවර්ධන හා ශරීර යෝග්‍යතා සම්මේලනයේ සම්මි ජයවර්ධන මහත්මයාට ආරාධනා කර සිටිනවා මේ සියලු දෙනා අතරින් අපි සූදානම ඔබ සියලු දෙනා බලා සිටි අවසන් ජයග්‍රාහකයන් සඳහා තිලින ප්‍රදානය සිදු කිරීමට එවැගේම ශ්‍රී ලංකා කායවර්ධන ශරීර යෝග්‍යතා සම්මේලනයේ ගරු ලේකම් නිහාල් වීරතුංග මහත්මයාට අපි ආරාධනා කර සිටිනවා එන්න වේදිකාවට සම්මේලනය නියෝජනය කරමින් එතුමත් අපත් සමග එකතු වෙනවා හොඳයි අද පස්වෙනි ස්ථානය හිමි කරගන්නේ টොප් 20 තරගයේ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් අංක 26 රටේ තරඟ වැදුණු එම් නිහාල් කුමාර තරඟ අංක 26 එම් නිලංග කුමාර රුපියල් 25000ක මූල්‍ය ත්‍යාගයක් අද දවසේ පිරිනැමෙනවා. රුපියල් 25000ක මූල්‍ය ත්‍යාගයක් සමග පස්වෙනි ස්ථානයේ ජයග්‍රහණය සඳහා අද දවසේ මේ මොහොතේ තිල ලබා ගන්නවා රැඳී සිටින වේදිකාවේ. හොඳයි. ඒ අනුව টොප් 20 තරඟයේ හතරවෙනි ස්ථානය හිමි කරගන්නේ මහනුවර සෝලිඩ් ෆිට්නස් ක්‍රීඩා සමාජයේ අංක 56 KS නන්දන් මුදලින් රුපියල් 50000ක මූල්‍ය ත්‍යාගයක් ලබා ගන්නවා ශ්‍රී ලංකාවේ වැඩිම කායවර්ධන ක්‍රීඩකයන් සඳහා අවසන් වටය දක්වා රැඳී සිටින තරඟ ක්‍රීඩකයන් ලබා දෙන මූල්‍ය ත්‍යාගයන් අද දවසේ පිරිනමන ලබනවා টොප් 20 තරඟයේ හතරවෙනි ස්ථානය මහනුවර සොලිඩ් ෆිට්නස් ක්‍රීඩා සමාජය අංක 56 කේස් නන්දන් විසින් දිනා ගන්නා අවස්ථාවයි. රුපියල් 50000ක මූල්‍ය ත්‍යාගය වගේම සහතික පත්‍රය සහ කුසලානය එබි වෙනවා. රැඳී සිටින්න. හොඳයි ක්‍රීඩාලෝලයේ හිතවතුනි টොප් 20 2017 මසල් මේනියා තරඟයේ තුන්වෙනි ස්ථානය ජයග්‍රහණය කරන්නේ ඔබයි. මුදලින් රුපියල් 75000ක මූල්‍ය ත්‍යාගයක් සමගින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අංක 41 WTC ඩයස් විසින් දිනා ගනු ලබනවා. හොඳත් පුලසන්නාදයක් ලබා දෙමු සියලුම ප්‍රේක්ෂක හිතවතුන්. රුපියල් 75000ක මූල්‍ය ත්‍යාගයක් කැලණියේ අපි වගේම කැලණිය ප්‍රාදේශීය සභාව සියලු දෙනාගේ ආශිර්වාදයන් තුල අද දවසේ ජයග්‍රහණයේ සතුට භුක්ති විඳින අවස්ථාව තුලයි අපි රැඳී සිටින්නේ. හොඳයි අපි අවසන් මොහොත තුල මේ උණුසුම තුල රැඳී සිටියේදී බලාපොරොත්තුව අද දවසේ টොප් 20 තරඟයේ දෙවන ස්ථානය දිනා ගනු ලබන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් රුපියල් ලක්ෂයක මූල්‍ය ත්‍යාගයක් දිනා ගන්නේ තරඟාංක 38 BAS ප්‍රසන්න. රුපියල් ලක්ෂයක මූල්‍ය ත්‍යාගයක් සමගින් සම්මානය සහතිකය සහ කුසලානය පිරිනමනු ලබනවා.
හොඳයි ආදරණීය ප්‍රේක්ෂක හිතවතුනි බොහෝ පිරිසක ක්‍රොධ බඳුණු සියලු දෙනාට නැව් අත්දැකීමක් එකතු කරලද කාය වර්ධන ක්‍රීඩාවේ තවත් සුවිශේෂ සම්දිස්ථානයක් සටහන් කරමින් කැලණිය ප්‍රාදේශීය සභාව සහ ශ්‍රී ලංකා කාය වර්ධන හා ශරීර යෝග්‍යතා සම්මේලනය පූර්ණ අධීක්ෂණය සහ සංවිධාන ශක්තිය තුල ඔබ වෙනුවෙන් රැගෙන මසල් මේනියා මොඩලින් ෂෝ සහ ෆ්ලෑෂ්බැක් සංගීතය සමගින් টොප් 20 බොඩි බිල්ඩින් ෂෝ වැඩසටහනේ මෙවර টොප් 20 ලෙස අද දවසේ කිරුළු පළඳින්නේ ප්‍රථම ස්ථානයේ දිනා ගනිමින් මුදලින් රුපියල් 1,50,000ක් යටතේ ජයග්‍රහණය හිමි කරගන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ තරගාංක 21 RMS උදය කුමාර රුපියල් 1,50,000ක මූල්‍ය ත්‍යාගයක් සමග වටිනා කුසලානය සම්මානය ආසියාතික කාය වර්ධන සම්මේලනයේ විධායක නිලධාරී එවැගේම ජාත්‍යන්තර විනිසුරු කැලණිය ප්‍රාදේශීය සභාවේ ගරු ලේකම්තුමන්ගේ සංකල්පයක් තුළ රටට ලොවට සංදර්ශන වේදිකාවක් තුලදීම රැගෙන ලැබූ සුවිශේෂ ක්‍රීඩා උළෙල টොප් 20 2017 බොඩි බිල්ඩින් ෂෝෙහි টොප් 20 ලෙස අද දවසේ කිරුළු පළඳිනු ලබන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ RMS උදේ කුමාරට සියලු දෙනාගේ සුබ පැතුම් සමග සමූහ ඡායාරූපයට එකතු වෙන අවස්ථාව ලාංකේය ක්‍රීඩා ශාස්ත්‍රයේ කාය වර්ධන ක්‍රීඩාව යලි ඔසවා තබන්නට ගොඩනගන්නට සියලු දෙනා දර උත්සාහයක සුවිශේෂ ප්‍රතිඵල ලෙසයි අපි මේ සියල්ල අද දවසේ සූදානම් කොට තිබෙන්නේ. Audio Jungle. Audio Jungle. Audio Jungle. කාය වර්ධන ක්‍රීඩාව තුළ අපූර්ව අත්දැකීමක් එකතු කරමින් ඔබ සියලු දෙනාටම මේ සංගීත රාත්‍රියේ සමග කැලණියේ සිට අපි ශ්‍රී ලංකාවේ අතිදක්ෂ කාය වර්ධන ක්‍රීඩකයන් ඉදිරියේදී ආසියාතික තරඟ නියෝජනය සඳහා ලංකාවේ නියෝජනය කිරීමට මේ සියලු ක්‍රීඩකයන් සියලු පුහුණුවීම් සිදු කරන ලැබුවා. අවසන් වටේ 20 දෙනා අතරින් දක්ෂයින් අතරින් අතිදක්ෂයින් ලෙස තමයි ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් සියලු ක්‍රීඩකයන් කාය වර්ධන ක්‍රීඩාව සමග අත්වල බැඳගෙන සිටින්නේ. ඒ නිසා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සියලු කාය වර්ධන උපදේශකයන්ට සහ සියලු ක්‍රීඩා සමාජවල උපදේශක මහත්මීන්ට අපේ ගෞරවය මේ මොහොතේ පිරිනමනු ලබනවා ශ්‍රී ලංකා කාය වර්ධන හා ශරීර යෝග්‍යතා සම්මේලනය වෙනුවෙන්. එවැගේම අවසන් ජයග්‍රාහී තිලින ප්‍රදානය සඳහා අවස් සමග එකතුණු සම්භාවනීය ආරාධිත අමුත්තන්ටද අපේ ගෞරවය සහ ස්තුතිය අප පිරිනමනු ලබනවා. හොඳයි අපි අතරතුර තවත් උපහාර තිලින ප්‍රදානයක් සිදු කරනවා. කැලණිය ප්‍රාදේශීය සභාවේ සේවක සංගමය මගින් තවත් සුවිශේෂ පුද්ගලයෙකු වෙනුවෙන් මේ අවස්ථාවට අපේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මැතිතුමන්ට රැඳී සිටින්න ආරාධනා කරමින් සේවක සුබ සාධක සංගමයේ කැලණි ප්‍රාදේශීය සභාවේ සභාපති සුදත් පෙරේරා මහත්මයාත් සුදත් රෝහිත මහත්මයාත් එකතු වෙනවා. ඒ වගේම අනිකුත් සියලු දෙනාම රැඳී සිටීදී ශ්‍රී ලාංකීය කාය වර්ධන ක්‍රීඩාව තුල එදා මෙදා තුල සුවිශාල මෙහෙවරක් ඉටු කරමින් මිස්ටර් ශ්‍රී ලංකා තරග ගණනාවක් ජාතික මට්ටමින් ජයග්‍රහණය කළා වගේම ජාත්‍යන්තර සහ ආසියාතික තරග ලෝක සූර තරග නියෝජනය කරමින් කාය වර්ධන ක්‍රීඩාව සිනමාව ටෙලිනාට්‍ය හරහා එදා රැගෙන ගොස් වර්තමානයේ තුල ශ්‍රී ලංකා කාය වර්ධන හා ශරීර යෝග්‍යතා සම්මේලනයේ සේම ප්‍රවීණයන්ගේ සම්මේලනයේ සභාපති ධූරයේ ඔබවන ප්‍රවීණ මලල ප්‍රවීණ කාය වර්ධන ක්‍රීඩක තිලක් ජයවීර මහත්මයා වෙත පිරිනමන සුවිශේෂ මුදල් තිලිනය ලබා දීමටයි සේවක සුබ සාධක සංගමයට අපි ආරාධනා කර සිටින්නේ. අපේ රටේ ක්‍රීඩාව
දවසින් දවස මතු අනාගතයේ උදෙසා රැගෙන යන්නට සියලු ප්‍රාදේශීය ක්‍රීඩකින් ජාතික මට්ටමට ඔසවා තබන්නට සියලු ක්‍රීඩකින් ප්‍රවීණයන් උපදේශකයන් ලබා දෙන සහයෝගය අපි නිරන්තරයෙන් මේ මොහොතේ අගය කොට සලකනු ලබනවා. හොඳයි. නවමු අත්දැකීමකට අවස්ථාව උදා කර මසල්මේනියා ටොප් 20 වැඩසටහනේ තිලක් ජයවීර මහත්මයාට මේ මොහොතේ මුදල් තිලිනය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මැතිතුමන්ගේ සුරතින් මේ මොහොතේ ලබා දෙනවා. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ක්‍රීඩාව වෙනුවෙන් යලි ඔබතුමන්ට සිය මෙහෙවර ඉටු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කර සිටිනවා. හොඳයි ආදරණීය හිතවතුනි, ස්තුතිවන්ත වෙනවා අපි සියලුම සම්භාවනීය ආරාධිත අමුත්තන්ට.